අත දැලේවා මන්දරෙත් නෑ අත දැලේවා ඊයේ මූදේ අත ලෑල්ලේ එන්න කොල්ලෝ මේ බෝල්ලෝ එන්න නෝනා මාළු දෝනා මාළු කීයද? අයියෝ කන බොඩ දෙයට ගණන් ඉරව ආන්න දෙයක් නෑ නෝනා. පුතේ කපාන්න නෝට හොඳ හරියෙන් කෙලවල්ල කිලෝ දෙකක්. හොඳ හරියෙන් කපන් ඈ. ඕන ඉතින් ආයේ කන බොඩ දෙයට ලෝස් බෝස් නෑ කියලා අපි දන්නවනේ. කො මහත්තයා වාහනේද? හැබැයි මහත්තයාට මේ සුපිරි භාණ්ඩයක් තියෙනවා මේ හොඳ මාළු බඩක් තියෙනවා බයිට් එකට සුපිරි. කපහන් බල බල ඉන්නේ මම නෝනා බලන්න. කපන්න කලින් ගාන කියලා ඉන්නකෝ. ගාන කියන්න නෝනා කිලෝ දෙකටම 2000ක් දෙන්නකෝ. ඒ කියන්නේ කිලෝ එක 1000ක්. නෑ කිලෝ එක කැපු 1150යි නෝනා අර කිලෝ දෙකක් ගන්න නිසා මම මේ 2000ට දෙන්නේ. ඕගොල්ලෝ ගණන් කියන්නේ හරියට මේ මාළුන්ට කන්න බොන්න දීලා ඇති කරලා වගේනේ. බලහක ලොකු මිනිස්සුවම තමයි ආයේ සතේට ගණන් හදලා තමයි කන්නේ බොන්නේ. අපි වගේ නෙවෙයි. අපි ඉතින් අද හම්බ කරා අද කෑවා හෙට ආයි හිඟා කෑවා. ඒකනේ අපි මෙහෙම එමෙන්තු ඔහොම ඉන්නේ. එන්න කොල්ලෝ මේ බෝල්ලෝ. මාළු කොහමද? මාළු නම් ඉතින් මහත්තයා හොඳයි හරි අහිංසකයි ඉතින් ඔය අපි කෑවට. මොනවා කරන්න ඉතින් රසාවක් කරන්නත් එපා. දැන් මම ඔය ගණන් කොහොමද කියලා. ගණන් තාම ප්‍රතිඵල ආවේ නැහැනේ මහත්තයා. ඔන්න හෙට අනිද්දාට සාමාන්‍ය ප්‍රතිඵල එනවයි කියලා තියෙනවා. හැබැයි අන්න එතකොට තමයි මම මුගේ රංගේ බලාගන්නේ. මේ මහත්තයා. සාමාන්‍ය බල පාස් වුන් නැත්නම් ඉතින් උසස් පෙළ කරවන්න විදියක් නැහැනේ. එහෙම වුණොත් ඉතින් ලෑල්ලේ මාළු කප තමයි ඉන්න වෙන්නේ. පාස් වුණොත් ඉතින් ආයි වේලක් නොකා හරි ඉතින් උගන්වනවා. එච්චරයි. නෑ මම මේ මාළු ගණන් කොහොමද කියලා. මාළු වල ගණන්. මාළු නම් මහත්තයා ටිකක් ගණන්. ඔක්කොම 1200යි 1500යි 1300යි ඔහොම ගණන් වලට තමාද කැපුවේ. මේකයි අයියේ වැඩේ. මට මේ ගෙදර ගන්න නෙවෙයි ගෙදර ගන්න චිකන් කිලෝ දෙකක් විතර ගත්තවම මේ බල්ලට කන්න දෙන්න පුළුවන් මොනවද කියලා දෙනවා. ඉතින් අර අපි ඉතින් බල්ලන්ට කන්න කියලා වෙනම මාළු අල්ලන්නේ නැහනේ මහත්තයා. එතනින්ම තමයි. මෙහෙම. මං අර මේ දලිච්ච කෙලවල්ලේ තියෙන පොඩ්ඩක් යන්තම් සයිඩ් එක දැරිලා. මාර විකුණන එක හරිය නැති හන්ද ගෙදර ගෙනියන්න තියාගත්ත හොද්දකට. ඕනම් මහත්තයාට මං ඒක පොඩ්ඩක් අඩු කරලා දෙන්න. නරක් වෙලා ගන්න නෑ පොඩ්ඩක් මේ පැත්ත තැනිලා විතරයි. කොහෙන් නරක් කරාද? නැත්තම් ගෙදර ගෙනියනවා කන්න. ඈ කිලෝ එකමාරක් තියෙනවා. 1000ක් දෙන්නකෝ. 1000ක් තැලිලානේ. හරි ඉතින් තැලිච්ච නිසා තමයි 1000ට දෙන්නේ. නැත්නම් මේ 1300ට කැපුවේ කිලෝ එක. මොකක්ද අර ඊයේ මට කරපු බලු වැඩේ? මේ මහත්තයා මොකද්ද? ඊයේ මම මාළු කුරිය ගෙනිච්ච මතකද? ඕ අර මහත්තයා බල්ලට කියලා ගෙනිච්ච මට මතකයි. මාව ගොනාට අන්දලා මට කුණු වෙච්ච මාළු කුරියක් දුන්නානේ. මොන්න මේ යන්තම් මේ පොඩ්ඩක් පැත්තක් තැලිලා තිබ්බ විතරයි. නැත්නම් ඒක මං ගෙදර ගෙනියන්න තියාගන්නවා මහත්තයා. කොහෙ කුණු වෙන්න? කුණු වෙලා නැහැ. හොඳටම කුණු වෙලා. හරියට නිකන් කහමිලියත්තක් කිලෝට හදලා කෑවා වගේ. කට කහන කසානේ හැදිලා වගේ. කවුද බල්ලද කිව්වේ? බල්ලටනේ ගෙනිච්චනේ.